අද බලමු මම මේ දවස්වල මොනවද පාවිච්චි කරන බොඩි ලෝෂන්ස් වර්ග කියලා. මුලින්ම කියන්න ඕනේ මම එකම බොඩි ලෝෂන් එක දිගටම පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. කාලෙන් කාලෙට මම බොඩි ලෝෂන් එක මාරු කරනවා. මම වොෂ් එකක් දාලා ආවට පස්සේ ගෙදරදී එක බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරනවා. එතකොට එළියට යනවා නම් තවත් බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ කීපයක්ම මම තියාගෙන තමයි පාවිච්චි කරන්නේ. ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ දවස්වල පාවිච්චි කරන මං ගාව තියෙන බොඩි ලෝෂන්ස් වර්ග ටික තමයි මෙන්න මේ තියෙන්නේ. day to day මම daily පාවිච්චි කරන ඒ කියන්නේ මං ගෙදර ඉද්දි වොෂ් එකක් දාලා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන බොඩි ලෝෂන් එක තමයි මෙන්න මේක. මේකෙන් ස්කින් එක මාර විදියට soft වෙනවා. මේක නම් ඉතින් හරිම famous බොඩි ලෝෂන් එකක්. ඔයාලා ගොඩාක් අය මේක නම් දන්නවා ඇති. මගේ favoriteම බොඩි ලෝෂන් එකක් තමයි මෙන්න මේ. ඉතින් ඒකේ texture එක මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි හරිම සුවඳයි. මේකේ සුවඳට මම මාරම ආසයි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ Sakura බොඩි ලෝෂන් එක. මේකත් dry skin තියෙන එතකොට discoloration තියෙන skin එකකට එම ගොඩක් හොඳයි. ස්පෙෂල්ම දේ තමයි මේක මාරම සුවඳයි. ඒ කියන්නේ perfume එකක් පාවිච්චි කරා වගේ පුදුම සුවඳක් තියෙනවා නේද? ඒ කියන්නේ දරා ගන්න බැරි තරම් අමාරු සුවඳක් නෙමෙයි. ඒ වුණාට body mist එකක් එහෙම නැත්නම් perfume එකක් පාවිච්චි කරාම එනවා වගේ අරිම floral සුවඳක් එන්නේ. ඒ කියන්නේ මේක මේ Sakura powder එක main ingredient එක විදියට අරගෙන ලංකාවේ manufacture කරපු product එකක්. මේක නම් මං ගෙදර ඉද්දි පාවිච්චි කරන අඩුයි. සමහරක් වෙලාවට පාවිච්චි කරනවා. මේකත් මම ගොඩක්ම පාවිච්චි කරන්නේ කොයි හරි එළියට යනකොට. Sakura එකේ texture එකත් මේ විදිහට තමයි තියෙන්නේ. and body work එකේ into the night කියන body lotion එක. මේකෙන් බොඩි ලෝෂන් එකක් මට එකපාරක් හම්බුණා. ඊට පස්සේ ඒකේ සුවඳට මං මාරම ආස වුණා. ඊට පස්සේ මං ආයෙමත් එකක් එක්නිටි කියලා ගෙන්න ගත්තා. මම මේක නම් පාවිච්චි කරන්නේ එක්කෝ ඉවෙන්ට් එකකට නැත්නම් ෆන්ක්ෂන් එකකට වගේ ස්පෙෂල් තැනකට මම යද්දි අනිවාර්යයෙන්ම මම මෙන්න මේ බොඩි ලෝෂන් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද මේ ඊට් එකට බොඩි ලෝෂන් එකක් ඊට් වෙලා තියෙන්නේ. ඉතින් මේක විදියට තියෙන්නේ Bilesma Natural කියන බ්‍රෑන්ඩ් එකේ කස්තුරි කියා බොඩි ලෝෂන් එක. ඉතින් මෙයාලගේ ඕනම ප්‍රොඩක්ට් එකක් මම බය නැතුව රෙකමන්ඩ් කරනවා. මොකද මේගොල්ලන්ගේ හැම ප්‍රොඩක්ට් එකකම තියෙන natural ingredients. නෝලන්න මතකයි මම වීඩියෝස් කරන්න පටන් ගත්ත කාලේ ඉඳන් මේගොල්ලන්ගේ පාවිච්චි කරා. මම aloe vera එක පාවිච්චි කරා. dryness එක සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ මම මෙන්න මේ කස්තුරි කියා කියන බොඩි ලෝෂන් එකට තමයි මාරුනේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක නම් මම ළඟදී ගත්තේ. තාම පාවිච්චි කරේ නෑ. මොකද මම කලින් එක ඉවරුණාට පස්සේ මම ආයෙමත් එකක් ඕඩර් කරලා ගෙන්න ගත්තා. මේක තාම මම පාවිච්චි කරන්න පටන් ගත්තේ නෑ. ඒකින්ද මම මේක ටෙක්ස්චර් එක පෙන්නන්න බෑ. මම මේක පාවිච්චි කරන්නේ night time routine එකේදී. රැට වොෂ් එකක් දාගත්තට පස්සේ මේක ඇප්ලයි කරගත්තාම අර ඒකෙන් එන ස්මෙල් එකත් එක්ක හරිම සනීපයි. මේක නම් ස්මෙල් එක විතරක් නෙමෙයි. මේක ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. අපි ස්කින් එක හරිම ලස්සන ග්ලෝ එකක් ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා. ඔයගොල්ලන්ට මොනවා හරි මේ වගේ අහන්න තියෙනවා නම් අහන්න. ඉතින් ඔයාලගේ ෆේවරිට්ම බොඩි ලෝෂන් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි.